සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතාමත් ඉක්මනින්ම පහසුවෙන්ම බ්ලැක් චිකන් කරි එකක්. එහෙම නැත්නම් ගමේ විදිහට කළුවට හදාගත්ත කුකුල් මස් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේකට කිසිම රසකාරක දෙයක් එකතු කරලා නැහැ. මේකට අවශ්‍ය වෙනවා මේ විදිහට හැම ඉවත් කරගත්ත කුකුල් මස් ටිකක්. ඊට පස්සේ ලූණු, සුදු ලූණු, මිරිස්, තක්කාලි ඕන වෙනවා. ඊට පස්සේ මම කරාඹු නැටි, ගම්බිරිස් ඇට, ඒ වගේම එනසල් සූදුරු කොටාගෙන තියෙනවා. ඊට පස්සේ මම මිරිස් කුඩුයි 3-5 කුඩුයි මේ විදිහට කළුවට බැද ගන්නවා. ඒ ටික චිකන් එකට එකතු කරලා මේ විදිහට හොඳින් කවලම් කර ගන්නවා. ඒකටම අර ගම්බිරිස් ඇට, එනසල් ඒ ටික කොටාගත්ත ටිකත් මේකට එකතු කරගෙන මැටි මුට්ටියක් තියාගෙන තෙල් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ලූණු, සුදු ලූණු, කෑලි මිරිස්, ලුණු එකතු කරගෙන මම අර චිකන් ටික එකතු කර ගන්නවා. චිකන් ටික එකතු කරගෙන ඊට පස්සේ තමයි මම වතුර එකතු කරගන්නේ. ඉතින් චිකන් ටික හොඳින් වැහෙන මට්ටමට එනකන් වතුර එකතු කරගන්න. මොකද චිකන් ටික තැම්බෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මම තක්කාලි එකතු කරගන්නේ. තක්කාලි එකතු කරගෙන ඊට පස්සේ ටිකක් තැම්බුණාට පස්සේ තමයි මම අමු මිරිස් ටික එකතු කරගන්නේ. මොකද නැත්තම් චිකන් එක සැර වැඩි වෙනවා. මොකද මම මේකට කෑලි මිරිස්, එතකොට මිරිස් කුඩු 3-5 කුඩු දාලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට අමු මිරිස් ටික එකතු කරගෙන හොඳින් හැඳි ගා ගන්නවා. ඉතින් දැන් නම් චිකන් එක ටිකක් හොඳට තැම්බිලා තියෙන්නේ. තවත් ටිකක් වෙලා හොඳට තැම්බෙනකන් මේ විදිහට කෑලි ටිකක් එහෙට මෙහෙට කරලා බලනවා හොඳින් තැම්බිලාද තියෙන්නේ කියලා. දැන් නම් චිකන් එක හොඳ ගානට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ආයෙත් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.